මේ ගෙවිලා යන්නේ ජීවිතේ තවත් එක් ගිම්හාන සමයක්. පරිසරයේ සිදුවෙච්ච බොහෝ වෙනස්කම් වසන්තයෙන් පස්සේ මුහුණ දීලා ඉතින් ඊගා වසන්තය වෙනුවෙන් සූදානම් වෙන්න අඩිය තියන්න ලෑස්ති වෙන කාලේ. ඉතින් ගිම්හාන කාලෙත් අවසානයට එද්දී දැඩි ලෙස හිරු රශ්මිය දුන්නේ හිරුගෙත් කිරණ අඩු වෙලා. ඒ වගේම ගස් කොළන් වල වෙනසක් පොඩි සීතලක් එක්ක හරි අමුතු හැඟීමක් අපිට දැනෙන්න පටන් අරගෙන බොහෝ වෙලාවට සමගි ආසන්න රටක් නිසා අපිට මේ තදින් නොදැනුණත් බොහෝ යුරෝපීය රටවලට සහ අනිකුත් රටවල් වලට ආසියාතිකරයේ සමහර රටවල් වලටත් මේ වෙද්දි මේ ගිම්හානයේ අවසානය ඉවර වෙලා ඊගා ඍතුවට ලෑස්ති වෙන කාලේ දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ජීවිතය ගැන මොකද හිතෙන්නේ? 2025 අවුරුද්දෙත් අවසාන මාස 3ට අපි ලං වෙමින් ඉන්නවා. ඉතින් මං හිතනවා මේ මාස 9 ඇතුළත ජීවිතේ වෙනස්කම් සිද්ධ වෙන්නේ නැති. එහෙම නැත්නම් ඔබට සමහර විට තවමත් දැනෙන්නේ නැති ඔබ එක තැනක ඉන්නවා කියලා. සමහර විට ඔබ සම්බන්ධතාවයක් නිසා මේ වෙලාවේ විඳවනවා. එහෙම නැත්නම් සම්බන්ධතාවයක තාම ප්‍රීතිමත් ලෙස ජීවත් වෙනවා. එහෙම නැත්නම් ඔබ උපත් එක්ක තනියම ජීවත් වෙනවා. මේ වගේ විවිධ අවස්ථාවල ඉන්න පුළුවන්. හැබැයි මට ඔයාලට දෙයක් කියන්න ඕන. ඔයාව අමතක නොකර ඔයාගේ ජීවිතේට වසන්තය උදා කරගන්න ලෑස්ති වෙනවද? මොකද අපේ ජීවිතේ ගොඩක් දේවල් ඉක්මනින් වෙනස් වෙන්න පුළුවන් කියන සාක්ෂි. එහෙම නැත්නම් සිදුවීම් මේ අවුරුදු පුරා අපි දැක්කා. විශාල ගුවන් අනතුරු සිදු වුණා. ඒ වගේම විශාල ඝාතන සිදු වුණා. විවිධ දේවල් වල අනතුරු සිදු වුණා. අපිට හිතා ගන්න බැරි විදිහේ මේ හොඳට තියෙන දේවල් ඊගාව මොහොතේදී සුණු විසුණු වෙලා යන දේවල් අපි අපේ ඇස් දෙකටම දැක්කා. ඔබට හිතෙන්නේ නැද්ද සබාදහමෙන් පවා මේ දේවල් අපිට පෙන්වන්නේ මොනවද යම්කිසි හේතුවකට කියලා. අපි ස්ථිරයි කියලා හිතාගෙන ඉන්න අපි හරි කියලා හිතාගෙන ගොඩක් දේවල් ඊගාව මොහොතේදී වෙනස් වෙන්න පුළුවන් කියන දේ ඔබට මේ සිදුවීම එක දැනුනේ නැද්ද? ඉතින් ජීවිතේ හරි කෙටි නේද? හරි තාම කෙටි ගමනකට අපි මේ ඇවිල්ලා ඉන්නේ කියන එක අපිට හේතු ගන්නන්න ඒ සිදුවීම් වුණා වගේ කියලා මට නම් හිතෙන්නේ. ඉතින් මට මගේ ආදරණීය අසන්නන්ට කියන්න තියෙන්නේ ඔයා වෙනුවෙන් වැඩ කරාද මේ අවුරුද්දේ? ඔයා වෙනුවෙන් එක අඩියක් හරි තිබ්බද? ඔයාව ඉහළට ගන්න එක උත්සාහයක් හරි කරාද? ඉතින් ඔයා ඒ ගන්න හැම පියවරකින්ම ඔයාගේ වටේ ඉන්න අයගේ ජීවිත උසස් වෙනවා. ඔයාගේ ජීවිතය උසස් වෙනවා. මේ ලෝකෙම වෙනස් වෙනවා. ඔයාගේ එක පියවරකින්. ඉතින් සමහර අයට හින දකින්න පුළුවන් ලස්සන ජීවිතයක්, ලස්සන පෞල් ජීවිතයක්. දැන් ගොඩක් අය දකිනවා තාම ඉන්ඩිපෙන්ඩන්ට් ජීවිතයක්. රටවල වල ඇවිදලා සතුටින් ඉන්න නැත්නම් වෙන රටකට ගිහිල්ලා මේ ලංකාවේ ගොඩක් දේවල් අමතක කරලා තනියට එන්න. ඉතින් මම හිතන්නේ ඔයාලට අවස්ථාව ඉවර වෙලා තියෙන්නේ. ජීවිතේ තමන් කැමති ජීවිතය ගැන හීන දකින්න ඕනේ. තමන් කැමති ජීවිතයට යන්න උත්සාහ කරන්න ඕන. ඒ වෙලාවට මේ ලෝකයේ ඔබට මාර්ගය පෙන්වාවි අනිවාර්යෙන් මේ විශ්වය. නමුත් ඔබට වමනාවක් තියෙන්න ඕනේ ඔබට අවශ්‍ය ජීවිතය තෝරගන්න. ඉතින් ඔබේ තෝරා ගැනීම වලට විශ්වය පිළිතුරු දේවි. ඉතින් මේ අවුරුද්දේ අවසාන මාස 3 මේ මාස 3 වුණත් ජීවිතය වෙනස් කරගන්න ඔබට පුළුවන්. බැරි නැහැ. නමුත් ඒ වෙනුවෙන් ඔබ වෙනුවෙන්ම සූදානම් කරගත්තු කාලසටහනකට නැත්නම් ප්ලෑන් එකකට වැඩ කරන්න ඕන. එහෙම කරපුවොත් තමයි අපේ අනාගතේ නැත්නම් තමන්ගේ ජීවිතේ කොයි පැත්තටද යන්නේ කියන එක තීරණය කරන්න පුළුවන්. ඉතින් හිතට මොකද්ද අමුත්තක් දැනෙනව නේද? මේ අවුරුද්ද නිකන් හීනයක් වගේ ගෙවිලා ගියා කියලා හිතෙන්නේ. දින සති මාස හරිම ඉතාම වේගෙන් ගෙවිලා ගියා. ජීවිතේ ගොඩක් දේවල් ඉක්මනට සිද්ධ වුණා. ඉතින් හිතා ගන්නවත් බැරි විදිහේ ජීවිතයක් අපිට තියෙන්නේ. අද මේ දේවල් ගැන කතා කරන මම හිත කොහේ ඉඳීද මේ කාන ඔබ ඊගාව දවසේ කොහෙද ඉඳීද කියන අපි කවුරුවත් දන්නේ නැහැ නේද? ඉතින් හම්බෙලා තියෙන පුංචි කාලෙදී ජීවිතෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය තමන්ව සතුටින් තියන්න පුළුවන් තමන්ගේ විමුක්තිය හොයාගන්න පුළුවන් තැනකට ජීවිතය අරගෙන යන්න පුළුවන් නම් මං හිතනවා ඔබ සාර්ථකයි කියලා.